Adi. Hai යාළුවනේ. අද ඉතින් ඔයාලා එක්ක යන්න හදන්නේ මීට කලින් කවුරුත් කියලා නැති ලස්සන දැනකට. ඉතින් මේක තියෙන්නේ රත්නපුරේ ඉඳන් හරියටම කිලෝමීටර් 15ක් වගේ යනකොට තියෙන රත්ගඟ පාර. රත්ගඟ පාරෙන් යන්න ඕනේ රත්ගඟ පව කරන් යන්න ඕනේ පොල්වත්තට. ඒ කියන්නේ පොල්වත්ත කියන පාර ගමේ තමයි මේ තැන තියෙන්නේ. අපි දැන් යන්නයි හදන්නේ. ඒ කියන්නේ රත්ගඟ පාරෙන් ඇවිල්ලා ඔම පොල්වත්ත පැත්තට යන්නයි හදන්නේ. ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු මං යන ගමන් වලට විස්තර කියා ගන්න. අපිට යන්න ඕනේ ගලබඩ හන්දියට ඇවිල්ලා ගලබඩ හන්දියෙන් රත්ගඟ පැත්තට යන්න තියෙන කුංජි දමු තියෙන පාරේ යන්න ඕනේ අපි කිලෝමීටර් කීයක යන්න තියෙනවද? කිලෝමීටර් 15000ක් වගේ යන්න තියෙනවා. අපි ගිහිල්ලා බලමු එන අකුරු ටික. මේ රත්ගඟ පාරට දාලා කිලෝමීටර් 2ක් වගේ ආවම මම වෙන ගල්කවුරු කියන ගමේ. කරදරයකට මුහුණ දෙන්න වෙලා තියෙන එක දැනෙනවා. මොකද රත්නපුරේ ඉඳන් මේ පැත්තට පොඩ්ඩක් මේ දවස්වල වර්ෂාව පොඩ්ඩක් හැදෙනවා වැඩි. පොඩි පින්නක් තියනවා දැන් නැගකට. කියන්නේ පොඩි පින්නක් දැනෙනවා දැන් ඇඟට. පොඩි පින්නක් දැනෙනවා ඔයාලට පේන නැති. පොඩි පින්නක් දැනෙනකොට මාරව මුල්ලක් තියෙනවා. අපි දැන් හරියට වෙන්නේ ගලුඩ හන්දියේ ඉඳන් කිලෝමීටර් 6ක් වගේ ආවා. දැන් ඉතින් ඇත්තට පව් කරලා අපිට සෙට් වෙනවා ලස්සන view එකක් තියෙන සුපිරිම තැනක්. ඉතින් මෙයාට කියන්නේ මොකද හරිය කියලානේ. මෙයාට කියන්නේ මොකද හරිය කියලා. අපි මම වලට පෙන්නන්නම් ඔය view එක ඔයාලට. ඔයාලා බලනවාදී අපි දැන් මේ කොහෙද ඉන්නේ කියලා. අපිට යද්දී දැන් අපි මේ යන තැනට යද්දී අපිට හම්බෙන ලස්සන තැන් වලින් ඉතින් මේක තියෙන්නේ මේක ගැන ස්වභාවික ලස්සන පරිසරයක්. මේ හරියට ගන්න මොග්ගලානේ කියලා. දැන් අපි යන තැනදී හම්බෙන්නේ සම්පූර්ණම කියන්නේ කිලෝ අපිට හම්බෙලා මීටර් 80ක් 800ක් වගේ සම්පූර්ණව තියෙන්නේ කැලෙන් වැහිලා. කියන්නේ මේ වගේ කළු පාටින් කියන්නේ අමුතු ලස්සනක් විදියට මේ විදියට වැහිලා තියෙන පරිසරේ. හරි අපි ටිකක් ඉස්සරහට යන් එනම් බලන්න. ඔයාලා පේනදී අලුත් උඩට සම්පූර්ණම ඒ කියන්නේ ওই සම්පූර්ණම කන්ද ওই මීදුමින් වැහිලා තියෙන්නේ. ඒ කියන්නේ කන්ද තව දිලා ওই ඇවිල්ලා ශ්‍රීපාද කඳු වැඩිය තියෙන්නේ. සම්පූර්ණම කන්ද ලස්සන වීඩියෝ එකක් ගිහිල්ලා තියෙන ඉතින් පට්ට ලස්සනක් තියෙනවා. ඉතින් ඒක කැම් එකෙන් මෙහෙම පෙන්වන්නට වැඩිය හොඳයි. ඒක ඇස් දෙකෙන් දැනනකොට ඒක නිකන් වෙනම ලස්සනක් තියෙනවා. ඔයාලට මතකද මම අතර උඩින් යනකොට ඔයාලට පෙන්නුවා කන්ද සම්පූර්ණ වැඩ තියෙන වීඩියෝෙන් කියලා. ඔය තියන්නේ කන්ද වැඩි තමයි.
හරියට පොඩි වීඩියෝ එකක් කරන්න අනිවාර්යයෙන්. ඔව් මේ දවස් ටික නම් කට්ටිය නැති වෙටි කොහොමද කට්ටිය නැති වෙටි. අපි දැන් හරියටම ඉන්නේ පුංචි දඹදිව ඉස්සරහා ඉන්නේ. දැන් අපි මේක පව් කරලා මේ පල්ල බලන්න ඉඳ යන්න ඕනේ. ඒක පව් කරලා මේ පාරෙන් අපි යන්න ඕනේ කිලෝමීටර් කීයක් වගේ තියෙද? තව කිලෝමීටර් 5ක් වගේ තියෙනවා. Kalau baiknya lagi jadi. වතුර පාරවල් අපිට දැන් දෙකක් වගේ හම්බුණා. ඒ කියන්නේ පාර මේවත් වතුර පාර පව් කරන්න දෙකක් වගේ හම්බුණා. ඒ ලස්සන. දැන් අපි ආවේ මේ පාරේ. පාරෙන් ඇවිල්ලා ඉතින් මෙතනින් උඩට යනවා. මෙතනින් ආලා ඉතින් තියෙන්නේ පයින් ගමනක් තියෙන්නේ. අද්ද වැස්සේ. පයින් ගමනක් තියෙන්නේ. අමාරුවෙන් ඉතින් අපි යනවා ගොනිත් ළඟ තරණය කරන්න. අර බලවත් අපි ටිකක් කරන යන ගමනට ඉතින් අවසාපටනත් එක්ක අපි යනවා. ඉතින් කරා. ඉතින් කැමති කට්ටිය ඉන්නවා අපි සබ්ස්ක්‍රයිබ් කරලා අපේ channel එක එකතු වෙන්න. අපි travel study අයිතිකාරයා ඉන්නවා ළඟ. ඒවා අපි ඉදිරියට යන්න පොඩ්ඩක්. අපි යන්න පාර සමා කරගන්නේ. මෙතන ඇවිල්ලා වෙන්න අපිට තියෙන පොඩි අඩිපාරක්. අඩිපාරෙන් තමයි යන්න අපි යන්න තියෙන්නේ. ඉන්න බාන්න මොමෙන් පස්සේ. තා පොඩ්ඩේ අපේ බොසා යනවා තේ කැල්ලෙන් පල්ලට. පැස්ස නම් අපිට හොඳට සලකනවා. ඔව්.
මෙතනින් පොඩ්ඩක් අර කකුල ගියොත් අන්න අර පල්ල වලින් ගොඩ ගන්න පුළුවන් අපිට. පාර නම් කියන්න දෙයක් නැහැ. හොඳටම අවුල්. අවුල් නැහැ නේ. අපි තරිඳු අයන යනවා ඉස්සරහින් පැනගෙන. ඒකමනේ අපිට තමයි ඉතින් අවුල් තියෙන්නේ. අපි ඒවනේ එන පරිස්සමෙන් යන්න ඕනේ ගමනක් මේක. මොකද මේ වැස්ස දවස් ටිකත් එක්ක මේ ගමන පොඩ්ඩක් යන්න අමාරුයි. මොකද කොහෙද? මේ නේද යාළුවනේ යන්න දෙන්නේ කිය. අපි දෙත් එකේ නමක් අම්මට දුක්. Alam din natin. Alam. Mabuti අපි යන තැන මේ තියෙන්නේ අපි යන ලොකේෂන් එක මේ සාමාන්‍ය පොඩි වතුර පාර පේනවා අපිට ඒ වුණාට උතන්ට තමයි අපි යන්නේ තව අපි යන්න ඕනේ අපි අර තේ ගැල්ලක් පව් කරා මෙන්න මේ වගේ ඝන හඳුරු කැලේ පව් කරා අපි දැන් ඇවිල්ලා ඉන්නේ මීටර කීයක් වගේ ආවද මීටර කීයක් වගේ ආවද කැලේ ඇස්සේ අපි ඉන්නෝනේ කිලෝමීටර කර කිට්ටුව. කැලේ ඇස්සේ ඉතින් දෙන උමම් මාර්ගයක යන්න තියෙන්නේ. බලන්න යාළුවනේ යන්න තියෙන්නේ පාර දින ලස්සන. කොහොමද මම ගියා? Hari hari. යාළුවනේ මට නම් හැල්ල පේනවා. ඒකට දැම්ම පෙන්නන වලට වැඩක් නැහැ. අපි සෙරෙප්පුවක් ගන්න නැතුව යන්නේ. මොකද අපේ ආරක්ෂාව තියෙන්නේ අපි සතුයි. අපි දැනගන්න ඕනේ ඉතින් අපේ ආරක්ෂාව බලා ගන්න ඉතින් කූඩල්ල තමයි කියන ලොකුම ප්‍රශ්නේ. අම්මට සිදු වෙනවා. ඇල්ල නෙවෙයි කැලේ. අම්මට සිදු වෙන්න නාලා තියෙන යාළුවනේ අපි. එනවනේ. ඔන්න දැන් මම ඔයාලට පෙන්නන්නේ
යාළුවනේ කැලේ නම් පොඩ්ඩක් වැඩි වුණා. අප්පට. එන්න දියන්. කුනිස්තන් ඇල්ල ළඟටම ඉතින්. ගිහලා බලමු. අන්න මේක තමයි අපේ ට්‍රැවලින් එක. පේනවනේ. රත්නපුර පුංචි දඹදිව කුනිස්තන් ඇල්ල කියන්නේ මේකට තමයි. ඔයාලත් ඉතින් මේ වගේ ප්ලේස් එකකට එන අදහසක් තියෙන කට්ටිය ඉන්නවනම් අපේ ට්‍රැවල් ස්ටඩි සබ්ස්ක්‍රයිබ් කරලා අපි කන්ටැක්ට් කරගෙන එන්න. මම අවුලක් නැහැ ඉතින් පොඩ්ඩක් කට්ට. ඒ වුණාට පේනවනේ. මාරතුන් දත්තරක් තියෙනවා. ඇයිලා නුවරඑළිය වගේ. අපි බලමු ඉදිරියට ගිහිල්ලා යන්න. ඔයාලත් දුර ගමනක ඉඳන් දුර පැත්තක ඉඳන් ඔයාලත් එනවා නම් මේ තැන බලන්න අනිවාර්යෙන් ඔයාලට රත්නපුර බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් රත්නපුර කොල්ලත්ත බස් එකේ අපිට මෙන්න මේ හරියට වගේ වෙනකම් වගේ එන්න පුළුවන්. ඒ කියන්නේ රත්නපුරේ ඉඳන් කොල්ලත්ත බස් දෙකක් දුවේ තියෙනවා. බස් දෙකේම මේ ලොකේෂන් එකට එනවා නම් මේකේ ළඟයි බස් එකේ වෙන්න පුළුවන් අපිට මේ හරියට. අර තියෙන එක බස් එක. රත්නපුර ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා රත්නපුර ස්ටෑන්ඩ් එකෙන් රත්නපුර පුංචි දඹදිව හරහා පොල්ලත් යන බස් එක තමයි මෙතෙන්ට පැමිණෙන්න ඕනේ. එන්නේ අපි ගිහලා බලමු බස් එක. ඔයාලා බස් එක පොඩ්ඩක් බලා ගන්න. එතකොට බස් එක ගිහිල්ලා තමයි ගන්න ඕනේ. රත්නපුර ඇවිල්ලා රත්නපුර video ගොඩක් තියෙන ඉස්සරහට පිටකින් අනිවාර්යෙන් වීඩියෝ ගොඩක් කරනවා. ආදරේ ඔක්කොම වීඩියෝ අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. පුළුවන් තරම් ෂෙයා කරලා අපිට තවදයක් කියන්න ඕනේ වලට. මේ වීඩියෝ කරන්න සම්පූර්ණව අපේ කැමරාවේ නාය දුන්න අපේ අනිවාර්යෙන් යා කරන්න මතක් කරනවා. මොකද අපිට මේ අවස්ථාවේදී කැමරා යා දුන්නා. අඩුවට කරගන්න ඕන. එයාගේ කැමරා රෙකෝඩ් ගන්න පුළුවන්.
වීඩියෝ බලා ගන්න ඕන නම් අනිවාර්යෙන් අපේ සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. හරි මේ ඔයා මේ දැනට එනවා නම් ඒ කියන්නේ කොමියුනිටි චැනල් බලන්න එනවා නම් අනිවාර්යෙන් අපි වලට ඒ විදිහට දාන්න. පළවෙනි ටර්න් එක තියෙනවා රත්නපුර ස්ටෑන්ඩ් එකෙන් පාන්දර 9:10 පළවෙනි එක තියෙනවා. දෙවෙනි එක තියෙනවා 11:10. තුන්වෙනි ටර්න් එක තියෙනවා 12:35. අන්තිමට තියෙන ටර්න් එක තියෙන්නේ 4:35. ඔයාලට ඉතින් එනවනම් පළවෙනිම ටර්න් එක තමයි අල්ල ගන්න ඕනේ. ලේසියට ඕන වෙලාවතන ගිහිල්ලා වේලාවතන ලොකේෂන් බලලා එන්න පුළුවන්.